සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ Mitsubishi MM66 කියන පාත්ති දාන මැෂින් එක ගැන. මේක පාත්ති දාන මැෂින් එකක් කිව්වට බහුකාර්ය මැෂින් එකක්. ඒ කියන්නේ මේකෙන් පාත්ති දාන එකට අමතරව තව ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම මේ දේවල් එකින් එක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මුලින්ම අපි බලමු මේ මැෂින් එක කන්ට්‍රෝල් කරන්න තියෙන liver වර්ග මොනවද කියලා. මේ තියෙන සයිඩ් ක්ලච් දෙපැත්තම තියෙනවා අත්ඇක්ටර් එක වගේම මේ සයිඩ් ක්ලච් වලින් කරන්නේ මැෂින් එක හරවන එක. මේ තියෙන ඇක්සලරේටර් එක ඇක්සලරේටරෙන් කරන්නේ එන්ජින් RPM එක අඩු වැඩි කරන එක. මේ තියෙන on off ස්විච් එක මැෂින් එක ස්ටාර්ට් කරන්න සහ ඕෆ් කරන්න තියෙන මේ ස්විච් එක. මේ තියෙන චෝක් ලිවර් එක. මේ තියෙන්නේ මේන් ක්ලච් එක. මේකෙත් පේනවා ඇති හා වගේ ඉබ්බගේ සලකුණු තියෙනවා. මේ ලිවර් එක තියෙන්නේ රොටරිය on off කරන්න. බලන්න මේවා ඔක්කොම කේබල් වලින් යන්නේ. මේ තියෙන රොටරිය on off වෙන තැන තියෙන ක්ලච් එක. මෙතන තියෙන ලිවර් එකෙන් කරන්නේ හැන්ඩල් එක හරවන එක සහ ඒක කන්ට්‍රෝල් කරන එක. මේ විදිහට අපි පාත්ති දානකොට හැන්ඩල් එක මේ පැත්තට හරවා ගන්නෙ. එතකොට රොටරිය තියෙන ඉස්සරහා මැෂින් එක අපි හැන්ඩල් එක මේ පැත්තට හරවා ගත්තට පස්සේ මේ තියෙන ගියර් ලිවර් එක. මේ ගියර් ලිවර් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ගියර් ලිවර් එකත් මේ විදිහට උස්සලා මේ පැත්තට කරක ගන්න පුළුවන්. මේ විදිහට මේකේ විශේෂත්වයක් තියෙනවා. මෙතන තියෙන R1 නිව්ටන් 1. R1 කියන්නේ අපි පාත්ති දානකොට රිවර්ස් එකට ගන්න ඕන නම් R1ට දාන්න ඕන. ඉස්සරහට යන්න ඕන එකට දාන්න ඕන. අපි මැෂින් එක අනිත් පැත්තට යනකොට ඒ කියන්නේ අපි බීම් සකස් කරනකොට එහෙම නැත්නම් පාත්ති කලවම් කරනකොට සහ වෙනත් ක්‍රියාවන් කරනකොට මැෂින් එක අපි ඉස්සරහට අරන් යන්නේ. පොඩි හැන්ඩල් එක මේ අතර හරවපුවාම එතනක් තියෙනවා RN1. එතකොට රිවර්ස් එකට ගන්න ඕන නම් මේ අතර දාන්න ඕන. ඉස්සරහට යන්න ඕන නම් මේ අතර. සහ මේක 2 නිව්ටන් සහ 3 කියලා තියෙනවා. ඒ තියෙන්නේ මේක high speed යනකොට ඒ කියන්නේ ටේලර් එකක් වගේ වැඩ කරනකොට තමයි ඒ ගියර් පාවිච්චි කරන්නේ. අනිත් වෙලාවට අපි බීම් සකස් කරන වෙලාවට හරි පාත්ති දාන වෙලාවට හරි ඒ ගියර් පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක තමයි අපි රොටරි ඔපරේට් කරන ඕනෑම වෙලාවක අපි මේ ඉබ්බා කියන සලකුණේ තමයි මේ මැෂින් එක ඔපරේට් කරන්නේ. මොකද හාවා කියන සලකුණට දැම්මොත් එහෙම මැෂින් එකේ වේගය ගොඩක් වැඩි. එතකොට මැෂින් එක පෙරලෙන්න බලනවා. ඒ වගේම තමයි මෙතනක් තියෙනවා ගියර් ලිවර් එකක්. මේකෙනුත් හාවට සහ ඉබ්බට මාරු කරන්න පුළුවන් මේ විදිහට. අපි මැෂින් එක ට්‍රැවලින් කරන වෙලාවට ඒ කියන්නේ අපි බීම් සකස් කරන්නේ නැතුව රොටරි ඔපරේට් කරන්නේ නැතුව නිකන් අපි මේ මැෂින් එක අරන් යනකොට ට්‍රාන්ස්පෝර්ට් කරනකොට හාවා කියන සලකුණේ ගියාම අපිට මැෂින් එක ඉක්මනට අරන් යන්න පුළුවන්. ඉබ්බා කියන සලකුණේ ගියාම මැෂින් එක ගමන් කරන්නේ හිමීට. මෙතනින් ගියර් කොච්චර අඩු වැඩි කරත් මැෂින් එක යන්නේ හයි ලෝ කියන ස්පීඩ් දෙකේ. මේකෙන් වෙනස් කරගන්න පුළුවන් මේ ප්‍රධාන මේවා එක. ඊට අමතරව තව මෙතන ලිවර් එකක් තියෙනවා. ක්ලච් මේක අපිට ස්පාත් කරලා හැන්ඩල් එක අපිට ඕන විදිහට ස්පාත් කරගන්න පුළුවන් මේ විදිහට.
ඊට අමතරව මේක කරකලත් අපිට හැන්ඩල් එක උස්පාත් කරගන්න එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ප්‍රධාන ලිවර් වර්ග කීපය තමයි ඒ තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන මේ ලිවර් එක කරකලා අපිට රොටරිය උස්පාත් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව සියුම් සීරු මාරු කරගන්න මේක කරකලත් අපිට රොටරිය උස්පාත් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ මැෂින් එක එන්ජින් එක ගත්තාම OH හෝස් පවර් 6.5ක එන්ජින් එකක් තියෙන්නේ. ඉන්ධන විදිහට වැඩ කරන්නේ පෙට්‍රල්. මේ තියෙන පෙට්‍රල් ටැංකිය. මේක එන්ජින් එකේ ඉඳන් ගියර් බොක්ස් එකට බලය සම්ප්‍රේෂණය වෙන්නේ. බෙල්ට් වලින් මේ විදිහට මේ තියෙන එන්ජින් එකේ පුලිය මේ තියෙන්නේ ගියර් බොක්ස් එකට යන පුලිය බෙල්ට් වර්ග මේ තියෙන්නේ මේකේ හයි එකටයි ලෝ එකටයි මේ විදිහට මේකේ අපි මෙතනින් ක්ලච් එක මේ ලෝ එක මේ හයි එක අපි මෙතනින් ඔපරේට් කරන විදිහට බලන්න මේ විදිහට තමයි මේන් ක්ලච් එක වැඩ කරන්නේ. තල සෙට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි අපි කාණු දානකොට මේ තල සෙට් එකේ කොටසක් අපි ගලවනවා. ගලවපුවාම එක පැත්තක ඉතුරු වෙන්නේ තල 4යි. බලන්න. මේ විදිහට ගත්තාම අඩියක විතර කාණුවක් තමයි වැටෙන්නේ. අපි මුළු තල සෙට් එකම දාලා කාණුවක් දාන්න ගියොත් එහෙම අඩි 2ක විතර කාණුවක් වැටෙනවා. ඒක ප්‍රායෝගික නැහැ. මෙතන තියෙන මේ දෙකට තමයි අනිත් තල සෙට් එක සෙට් වෙන්නේ. මේ විදිහට හයි කරාම මෙතන තියෙන නට් එක ගලවලා මෙතන තව පින් එකක් තියෙනවා. ඒ පින් එකත් ගලවලා මේක හයි කරාම තල 14ක් සෙට් වෙනවා මුළු රොටරියටම. ඒක ඒ තල සෙට් එක අපි හයි කරන්නේ බිම් සකස් කරන වෙලාවකට විතරයි. එහෙම නැත්නම් පාත්ති කලවම් කරන වෙලාවකට වගේ. අපි පාත්ති දාන වෙලාවකට ඒ තල සෙට් එක ගලවලා තමයි ඔපරේට් කරන්නේ මැෂින් එක. මැෂින් එකේ රොටරිය ගත්තාම ගියර් බොක්ස් එකේ ඉඳන් රොටරිය දක්වා බලය සම්ප්‍රේෂණය කරන්නේ මෙන්න මේ චේන් එකක් කරහා. මෙන්න මේ විදිහට මේකෙත් අපිට පැත්ත මාරු කරලා, ඒ කියන්නේ අපි බිම් සකස් කරන වෙලාවට බලය වැඩි වෙන්න ඕන, වේගය අඩු වෙන්න ඕන. ඊට අමතරව පස් දාන වෙලාවට වේගය වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් පස් දෙපැත්තට විසි වෙන්නේ නැහැ. පාත්ති දානකොට අනිවාර්යෙන් ඒ දේ කරන්න ඕන. ඒකට මේ විදිහට අපි මේ හයි කරන මේ පැත්ත අනුව මේ රොටරියේ වේගය අඩු වැඩි කරගන්න පුළුවන්.
ඒ වගේම මේ තියෙන ගාඩ් අපි පාත්ති දාන වෙලාවට මේ ගාඩ් එක මේකෙන් බුරුල් කරලා මේ විදිහට පාත් දා ගන්න පුළුවන් සහ උස්සා ගන්න පුළුවන්. අපි පාත්ති දාන වෙලාවට මේ ගාඩ් එක දෙපැත්තෙන් මේ විදිහට උස්ස ගන්න ඕන. එතකොට තමයි පස් දෙපැත්තට විසි වෙන්නේ. මේ ගාඩ් එකත් අපිට උස් පාත් කරන්න පුළුවන්. මේ විදිහට අපි බිම් සකස් කරන වෙලාවට මේ ගාඩ් එක එහෙම පාත් දා ගන්න ඕන. මේ විදිහට මේ මැෂින් එකෙන් අපි පාත්ති දානවට අමතරව පාත්ති කලවම් කරන්නත් යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කලින් සකස් කරගත්ත පාත්ති. ඒවට මම කුකුල් පොහොරයි කර 10ක් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට හැම පාත්තියකටම දාගෙන තියෙන්නේ. මේ මැෂින් එකෙන් එකපාරක් ඒ පාත්තිය උඩ ගියාම හොඳට කලවම් කරගන්න පුළුවන්. බලන්න හොඳට කලවම් වෙලා තියෙන්නේ කුකුල් පොහොරයි කර 10යි. මැෂින් එකේ පළල අඩු නිසා බොහොම පහසුවෙන් පාත්තිය උඩ ගමන් කරන්න පුළුවන්. මේ අඩි 2.5 පාත්තියක් තියෙන්නේ. ඒ අඩි 2.5 පාත්තිය මත මැෂින් එක ගමන් කරන්න පුළුවන් නිසා ගැටලුවක් නැතුව හොඳට පස කලවම් කරගන්න පුළුවන්.
මැෂින් එකේ රෝද ගත්තාම අපිට ලේසියෙන්ම ගලවා ගැනීම, සවි කර ගැනීමට සහ අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ්ජස්ට් කර ගැනීමට හැකියාව තියෙනවා. මේ පින් වලින් තමයි මේ රෝද සම්බන්ධ වෙලා තියෙන්නේ. අපට අවශ්‍ය පරතරයට මේ රෝද ලං කර ගැනීම සහ ඈත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි පාත්ති දානකොට කාණුව වදින්නේ අඩියකට. ඒ අඩිය ප්‍රමාණයටම කාණුව දිග රෝද දෙක යන විදිහට රෝද දෙක ලං කරලා හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා කලිනුත් කිව්වා මේක බහුකාර්ය මැෂින් එකක් කියලා. මේකේ මේ තියෙන පින් එක සහ මේ ඇතුලේ තියෙන පින් දෙක ගලවලා පහසුවෙන්ම රෝටරි ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනට හැඩලෑලි නඟුලක්, ඒ කියන්නේ මෝල් බ්‍රෝඩ් නඟුලක් උනා හයි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ටේලරයක් උනා පහසුවෙන්ම සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක ජපන් රීකන්ඩිෂන් මැෂින් එකක්. මේ මැෂින් එකට මට හම්බුනේ මේ රෝටරියේ තියෙන කොටස විතරයි. මේ මැෂින් එකට තව ගොඩක් උපකරණ තියෙන්නේ නැති. මෙතනත් මොකක් හරි සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද කියලා. මේ මැෂින් එකට ලයිට් එකක් ඇවිල්ලා තිබුණේ නැහැ. මේකේ කරන්ට් එක මැගින්ටෝ කරන්ට් එකක් එනවා. මම මේකට ලයිට් එකක් හයි කරගෙන තියෙන්නේ. රෑ වැඩ කරන්න ලේසි වෙන්න. මේ මැෂින් එක ගොඩාක් වටිනවා කොයි මහත්තයෙකුට. මම මේ මැෂින් එක ගත්තේ කුරුණෑගල ජපන් ටිලර්ස් කියන ආයතනයේ. මම පහලින් දාන්නම්. එයාලා කන්ටැක්ට් කරගන්න විස්තර ටික. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.